කේෂාන් පිස්සුනටන්න එපා. හෙලෝ කේෂාන්. කවුද මේ? ඇයි ඔයා ෆෝන් එක කට් කරන්නේ මේ? මම පිටකොටුවට ඇවිල්ලා ඉන්නේ ඉක්මනට එන්න. පිටකොටුව කවුද මේ? මොකක්ද අහන්නේ? කවුද මේ? මම මේ බඩු බෑගුත් අරගෙන ගෙදරට යන්න කිය පැනලා ආවේ. ඔයා එනකම් පිටකොටුවට වෙලා ඉන්නවා. මට මෙතන ඉන්න බෑ. ඔයා දන්නවනේ පිටකොටුව කියන්නේ ගෑනු ළමයෙක්ට ඉන්න පුළුවන් තැනක් නෙමෙයි කියලා වැඩි වෙලාවක්. මොකද්ද? විකාර කතා කරන්නේ නැතුව එන්න. කවුද මේ ඉස්සෙල්ලා කියනවා කවුද කතා කරන්නේ කියලා? අනේ කේෂාන් ඔයා මට ওই විදිහට කරන්න එපා. මම මේ කුරුණෑගල ඉඳලා මෙතෙන්ට ආවේ ඔයාව විශ්වාස කරගෙන. ඔයා දන්නවා අපේ අයියාගේ හැටි අයියා ආවොත් එහෙම ඔයාවත් මරලා මාවත් මරලා දායි ගඟේ කිඹුල්ලොන්ට කන්න. කවුද කියන්නකො මේ ඉස්සෙල්ලා කවුද හරි පිස්සුවක් කත් හදලාද ඔයාට කවුරුනද? අනේ මට ඔහොම කතා කරයි කියලා අයියා කිව්වා. අයියා කිව්වා ඔයා ওই විදිහට හැසිරෙයි කියලා. ඒකයි අපේ ගෙදරින් මේකට අකමැති උනේ. කේෂාන් ඔයාව විශ්වාස කරන් මම මේ පිටකොටුවේ බස් වලට එකේ ඉන්නවා. මම මෙතනින් හෙලවෙන්න ඉක්මනට එන්න මාව එක්කන් යන්න හරිද? මේ පොඩ්ඩක් ඉනවා ඉස්සෙල්ලා බලන්න කාටද කතා කරන්නේ කියලා ඉස්සෙල්ලා නම්බර් එක චෙක් කරන්නකො. මම හිතන්නේ වැරදි නම්බර් එකකට අරන් තියන්නේ. වැරදි නම්බර් එකකට? ඔයා කේෂාන් නෙමෙයිද? කේෂාන් මං කේෂාන් තමයි. ඉතින් එහෙනම් වැරදි නම්බර් එකක් කියන්නේ කොහොමද? මං ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඔයා මට බීම අරන් දීපු කඩේ ගාව ඉන්නේ මේ. එන්න. ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් නේ තියන්නේ නැහනේ දැන් මම මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දැන් හම්බෙලා එන ගමන් මේ ඉන්නේ ඔෆිස් එක දැනග බං. අයියෝ මට බෑ අත්වලා මේක කොහොම ඉවසන්නද දෙයියනේ. දෙයියනේ මට වෙන්නේ මේ ඔයාට වැරදිලා. මට වැරදිලා නැත්තම් කාගේ හරි බයිට් එකක් මේ. කේෂාන් විකාර කරන්න ලෑස්ති වෙන්න එපා. ඔයා මාව බයිට් කරන්න ලෑස්ති වෙන්න එපා. හරිද කේෂාන්? කුරුණෑගල ඇවිල්ලා පොල් ගන්න ඇවිල්ලා ඔයා මේ කාගේ වුණා ගන්න බයිට් එක ඉස්සලා නම් එක්ක ඔයා වැරදිලා කතා කරන නම්බර් එක චෙක් කරගන්න බයිට් එක ගන්න ෆෝන් එක තියෙනවා නිකන් වදනෝදී. අනේ කවුද මේ තිරාඩෝ කියන්නේ කවුද කියලා? කේෂාන් ඔයා එන්නකො මුලින්ම පිටකොටුවට ඇවිල්ලා කතා කරගමු. ඔයාට මාව මතක නැහැ කියලාද ඔයා කියන්නේ? මේ හලෝ මේ හොඳින් කියන්නේ මේ බයිට් කරනවා නම් පස්සේ වෙලාවක බයිට් කරනවා මට වැඩ දිනවා දැන්. හත්වලාමේ මෙහෙම කතා කරන්න පුළුවන්ද මිනිස්සෙක්ට? කටින් ඔය කටින්ද කතා කරන්නේ? කටින් තමයි ඉතින් කතා කරන්නේ නැත්නම් වෙන මොකෙන් කතා කරන්නද? කේෂාන් ඔයා විකාර කරන්න ලෑස්ති වෙන්න එපා. ඔයා hina වුණාට කමක් නැහැ. මෙතෙන්ට එන්න. කුරුණෑගල ආවේ පොල් ගන්න කියලා. ඊට පස්සේ මාත් එක්ක යාළු වෙලා මාව එක්කගෙන කොළඹ එනවා කියලා මං දැන් පැනලා ආවට පස්සේ එන්න නැද්ද මාව බලන්න? මේ කවුරුක් කවුද කියන්නකො ඉස්සෙල්ලා? හෙලෝ. ඔයාට වෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා? වෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයි මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඒ වුණාට ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයි මේ කතා කරන්නේ. අනේ අපේ අයියා එනවා. අයියේ අනේ මට සමා වෙන්න අයියේ. මේ අන්දේ පාට කියන්නේ ෆෝන් එක එක්ක මම ෆෝන් එක තියන්නම්. ඔයා ඕන වෙලාවක ඕන කෙනෙක්ට කතා කරගන්න. හරිද? බයිට් කරගන්න. මම එන ෆෝන් එක තියන්නම් ආ. අයියේ. මදයන් නොවේ ඉන්න. කේෂාන් ඉන්න. හෙලෝ කේෂාන්. ඔව්. මොකද්ද මේ මගේ ළඟිට කරන වැඩේ? මොකද්ද? මේ මගේ ළඟිට මේ දීලා තියෙන පොරොන්දුව මොකද්ද මේ කරන වැඩේ? මේ මොකද්ද මේ සෙල්ලමක් කියලා කරන්නේ? කවුද ඔයාගේ නංගි? ඔයාගේ නංගි අඳුරන්නේ නැහැ. ඔයා අඳුරන්නේත් නැහැ. කේෂාන් කියනවා මම අඳුරන්නේ කියලානේ. අඳුර ගන්න නම් බෑ කවුද කියලා. එහෙම වෙන්න බෑනේ. වාගේ මතකේ හැමතිස්සෙම මාව මතක් කර ඉන්න චරිතයක් මම මේ මගේ නංගි කවුද කියලා අමතක කරාට මාව කරන්න නම් හම්බෙන්නේ නැහැ කේෂාන්. අයියවත් මතක නැහැ කියලා කියනවනේ. අයිය බලන්න ඉතින් නේද? හරි තවත් නම් අඳන්න බෑ. මේකෙන් මමද කොහෙද ඇන්දෙන්නේ මට පේන්නේ. කේෂාන් හැපි බර්ත්ඩේ ඔයාට. thank you. කවුද මේ? ඔයා මාර අයියා. ඔයා නියමයි. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගොඩක් ආදරය කරනවා. මේ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ජනී තමයි ඔයාගේ උපන්දිනේට මේ විදියට සර්ප්‍රයිස් එකක් දෙන්න කියලා අපිට කිව්වේ. අප්පා. මේ කතා කරන්නේ කේෂාන් net FM එකෙන්. කේෂාන්. ඔව්. ඔයා දැන් අඳුරගන්න මේ මගේ අයියා කවුද කියලා අඳුරගන්න ඔයා. හරි? මම අර පොඩි ක්ලූ එකක් දෙන්නම්. එතකොට පුළුවන් නම් අඳුරගන්න. හරි? වොයිස් එකෙන් අඳුරගන්න බැරි වෙයි සමහරට. ඒක ගෙස් කරන්න පුළුවන්ද කවුද කියලා? අඳුරන්න නම් ගෙස් කරන්න බෑ කවුද කියලා එකපාරටම. නිකන් මෙහෙම කිව්වොත් මලමිලින වෙලා සුවඳ ගලා මගේ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා. නලින් අයියද මේරියල්?
ඔව් ඉතින් happy birthday. This is a surprise for you. thank you Nalina, thank you very much. Net FM thank you අපි එහෙම මේ කතා කරන්නේ net FM දේදුණු මාවතින් DJ ලී. ඔයාට සුබ පතනවා. ඔයා බලන්නකෝ. thank you very much. ඔයා ආදරේම කරන ආසම කරන කෙනෙක්ව ඔයාගේ බර්ත්ඩේ එකට කතා කරපු එක කොච්චර දෙයක්ද නේද? අනිවාර්යෙන් ගොඩක් වටිනවා. හොඳම ඒ කියන්නේ අද හම්බෙච්ච හොඳම සර්ප්‍රයිස් එක තමයි අනිත් එක බර්ත්ඩේ gift එක තමයි හොඳම අද හම්බෙච්ච. Yeah, කවුද කේෂාන් මට බර්ත්ඩේ gift එක මගේ විශ් කිවිල්ලක් විතරක් නෙවෙයි. මම ඔයාට වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ටයි ප්‍රසන්ට් එකක් මම දෙනවා. ජූනි 1 වෙනිදා අපේ අලුත්ම කොන්සර්ට් එක තියෙනවා මියුසියස් කොලෙජ් එකේ. ඔය දෙන්නට මගේ ගානේ දෙනවා ටිකට්ස් දෙකක්. ඔය දෙන්න එන්න අපේ ෂෝ එක බලන්න. Wow. thank you very much. thank you. ඒක කවුද DJ Lee. Yeah, DJ Lee. ඒක කෝඩිනේට් කරන්න මට මතක් කරන්න මේ කේෂාන්ට යගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ටයි මම අනිවාර්යෙන් ඉන්විටේෂන් දෙකක් කියවනවා. අනිවාර්යෙන් පැමිණෙන්න ෂෝ එකට. හරි නලිනා හරි. thank you very much. දැන් නලිනා එතකොට ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා කොහම මමයි කේෂානුයිද වැටෙන්නේ ඒකට? සයිඩ් එකේ නෑ අපි කේෂාන්ටයි ඔරිජිනල් ගර්ල්ෆ්‍රෙන්ඩ්ටයි අපේ අලුත් කොන්සර්ට් එකනේ දෙමු නේද? කේෂාන් කැමති නම් පස්සේ ඉතින් ආව එක්කගෙන යන්න වෙන ප්‍රශ්නයක් ඇති වෙනවා දැන් ජානි අහගෙන හිටියොත් ඒව. හරි එහෙනම් බොහොම ස්තුතියි නලි. නම්බර් එක දුන්නා වගේම දැන් අහගෙනත් ඇති hina වේවි. ඔව් අනිවාර්යයෙන්ම. නලින් අයියේ බොහොම ස්තුතියි. ඔයා ගොඩාක් බිසි කියලා මම දන්නවා. Yeah, no. Okay. හරි කේෂාන් එහෙනම් අපි ගිහින් එන්න. අපි නෙමෙයි මම ගිහින් එන්න. බොහොම ස්තුතියි. අද මේ වගේ සර්ප්‍රයිස් එකක් දුන්නට ඒ වගේම නලින් අය ලොකු ප්‍රසන්ට් එකක් දුන්නාද බර්ත්ඩේ එකට. එහෙනම් thank you very much. Okay, bye. Okay, all the best. Bye.